එතකොට බයක් ඇති වෙනවා මේ බිරිඳ පස්සෙන් වරයක් ඉල්ලන්නන් කිව්වේ රජමාලිගාවේ රජකම පොඩි පුතාට දෙන්න වෙන්නේ. එතකොට මේ අතර ගැටුමක් ඇති වෙන නිසා ඔක්කාක රජතුමාගේ ඉස්සෙල්ලා ඉඳපු දූවරු 5 දෙනයි අනිත් 4 දෙනයි පිටමං කරා රජවාසලේ. ගිහිල්ලා කොහේ හරි වෙන තැනක ජනපදයක් ලංකාවේ අපේ හාමුදුරුවෝ මහන්සියලාත් ඉන්නවා, ඒ වගේම ඍෂිවරුත් ඉන්නවා, අපි දන්නේ නැහැ. හිමාලයේ ගිහිල්ලා මන භාවනා කරමින් කාලය ගත කරනවා. එතකොට මේ ස්ථානයේ හිටිය කපිල කියලා ඍෂිවරයෙක්. කපිල කියලා ඍෂිවරයෙක් එතුමා තමයි මේ ස්ථානය පවත්වාගෙන ගියේ. එතකොට කපිල ඍෂිවරයාගේ නමින් තමයි කපිල වස්තුව නිර්මාණය වෙන්නේ. එතකොට මෙතන තිබෙනවා ශාක්‍ය කෝලිය. ශාක්‍ය වංශය නිර්මාණය වෙන්නේ ශාක කියන්නේ තේක් වලට. තේක් වලට ශාක කියන්නේ මහා විශාල තේක ප්‍රදේශයක් තිබිලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශය එකතු කරගෙන ජනපදයක් පිහිටවනවා. ඒ නිසා තමන්ගේ ප්‍රදේශය වශයෙන් තෝරගෙන ඒ අය ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ නිසා කෝලිය වංශය පටන් ගන්නවා. ශාක්‍ය කෝලිය වංශය ආරම්භ වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ තමයි සුද්ධෝදන මහ රජතුමා මේ ස්ථානයේදී මහා මායා මෞතුමිය සමග කාලය ගත කරන්නේ. ඊට පස්සේ අපේ සිද්ධාර්ථ කුමාරයාණන් ඉපදුනාට පස්සේදී කාලය ගත කරපිට රස්නේ කාලේට හදපු රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා 3ක් හැදුවනේ. දැනට හොයාගෙන තියෙන එක මාලිගාවයි ඒ මාලිගාවේ රස්නේ කාලේ ඉඳපු මාලිගාව තමයි මේ තියෙන්නේ. මෙතන මේ රස්නේ කාලේට සීතල වෙන්න වතුර ඒ ඇතුළට එන විදියට මේ රස්නේ නැති වෙන්න හදලා තිබිලා තියෙනවා. මේවා ස්කෑන් කරලා තියෙන්නේ ඔක්කොම. දැන් හොයාගෙන නැති ඒවා එහාට වෙන්න තියෙනවා. ඒවයි මේ යට තියෙනවා තාමත් නටබු